අයිබෝන් අදත් බොහෝ දෙනෙක් කතා කරන කතාවක් සමගින් ඔබව හමුවනවා විශේෂයෙන් මේ දිනවල බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා අල් ජසීරා රූපවාහිනී නාලිකාව සමග හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මයා කරපු සම්මුඛ සාකච්ඡාව. මේ සාකච්ඡාව ඇතුලේ රනිල් වික්‍රමසිංහ මහත්මයාට නිශ්චිත ප්‍රශ්නාවලියක් පෙර සූදානම් කරගෙන තිබූ රනිල් වික්‍රමසිංහව අසරණ කරන්න රනිල් වික්‍රමසිංහගෙන් දේශපාලන භාවිතය අවඥාවට ලක් කරන්න එම නැත්නම් රනිල් මිනිමරුවෙක් කරන්න එම නැත්නම් රනිල් මානව හිමිකම් උල්ලංඝනය කරපු කෙනෙක් බවට පත් කරන්නට අල් ජසීරා නාලිකාව දැඩි පරිශ්‍රමයක් ගත්ත බව අපට පෙනෙන්නට තිබුණා. හැබැයි අපේ අදහස අප විශ්වාස කරනවා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා හිටපු මේ සම්මුඛ සාකච්ඡාවට ඉතා හොඳින් මුහුණ දුන් බව. මොකද ඔහු අහපු සෑම ප්‍රශ්නයකින්ම ඔහු ලිස්සලා යන උත්තරයක් දුන්නා කියලා කෙනෙක් කිව්වට හරි නිශ්චිත ප්‍රශ්නයම අහපු මාධ්‍යවේදියාට රනිල් වික්‍රමසිංහ මහත්මයා ඊට අදාළ නිශ්චිතම පිළිතුර ලබා දුන්නා කියලයි අපි විශ්වාස කරන්නේ. දැන් මෙතෙන්දී බොහෝ දෙනෙක් කතා කරපු කාරණාව තමයි බටලන්ද කොමිෂන් වාර්තාව එහෙම නැත්නම් බටලන්ද වදකාගාරයක් සම්බන්ධයෙන් මෙරට අධිකරණයකදී කරුණු ඉදිරිපත් කරලා ඒ සම්බන්ධයෙන් විභාගයක් පවත්වලා ඒ අදාළ වාර්තාව පිළිබඳව රනිල් වික්‍රමසිංහ මහත්මයාගෙන් කරපු ප්‍රශ්න කිරීම ගැන ලංකාවේ අවධානයක් යොමුව තිබෙනවා. අපි දන්නවා ලිහිසියෙන් රනිල් වික්‍රමසිංහට එරෙහිව චෝදනාවක් කරන්නට බෑ සහ රනිල් වික්‍රමසිංහව පමණයි අත්අඩංගුවට ගන්න එහෙම නැත්නම් දේශපාලනික වශයෙන් අනාථ කරන්නට බැරි එකම නායකයා. මොකද කවුරු කෙසේ කීවත් රනිල් වික්‍රමසිංහ මෙරට ධනය හොරකම් නොකරපු නායකයෙක් සාපේක්ෂ විදිහට අපි රනිල්ට කඩේ යනවා නෙමෙයි. නමුත් අපි දන්නවා රනිල් වික්‍රමසිංහ කියන්නේ ඔය කියන තරම් කළු චරිතයක් නොවන බව. ඒ නිසා රනිල් වික්‍රමසිංහට එරෙහිව දේශපාලන පරිගැනීමක් කරන්නට හෝ වෙනත් ආකාරයක පරිගැනීමක් කරන්නට අවස්ථාවක් නැතුව හිටපු ආකාරය තමයි අපි දැක්කේ. නමුත් අල් ජසීරා නාලිකාවේ මේ න්‍යාය පත්‍රය අනුව ඔහුගේ ඇජන්ටා එක අනුව රනිල් වික්‍රමසිංහව කොහෙන් හරි කොටු කිරීමේ ව්‍යායාමයක නිරත වුණු බව අපි දැක්කා. ඒ නිසා අපි තාමත්ම වගකීමෙන් කියන්නට ඕනි රනිල්ට නඩු පවරන්න එහෙම නැත්නම් රනිල් CIDට ගෙන්න එහෙම නැත්නම් රනිල්ගේ ඔය කියනවා වගේ ප්‍රජාහිතය හෝසි කරන්න එහෙම නැත්නම් ඔහුව දේශපාලනික වශයෙන් අසිරතාවයකට පත් කරන්නට කෙනෙකුට උවමනාවක් තිබුණා උනත් කියලා හිතුණත් ඒක කර ගැනීමට අවස්ථාවක් තිබුණේ නැහැ. දැන් අල් ජසීරා නාලිකාව කරපු දෙයින් එහෙම දෙයක් කරන්න උවමනාවක් තිබුණා නම් ඒ පිළිබඳව අලුත් සංවාදයක් ඇති කළ හැකියි. අපිට පැහැදිලි රනිල් සම්බන්ධයෙන් මේ ආණ්ඩුව තරන අදහස පාර්ලිමේන්තුවේදී මේ අල් ජසීරා නාලිකාවේ සාකච්ඡාවත් සමග මතුවෙච්ච කාරණා ගැන දක්වපු අදහස්. බිමල් රත්නායක ඇමතිතුමා සභානායකතුමා පාර්ලිමේන්තුවේදී කිව්වා පෙරාරි එකක් ඇක්සිඩන්ට් වෙලා කියලා ඉතාමත්ම අවඥාවෙන් කතා කළා. එනිසා අල් ජසීරා නාලිකාවට මේ රටේ ජනතාව දැඩි ලෙස මේ රටේ නීතිය, රටේ ප්‍රජාතන්ත්‍රවාදය, රටේ සමානාත්මතාවය, බහුමික අඛණ්ඩතාවය, ආගමික සංහිඳියාවන් වලට තර්ජනයක් වෙන විදිහේ කරුණු වාර්තා කළ මාධ්‍ය භාවිතයක නිරත වුණු අල් ජසීරාත් හොඳ වුණා රනිල්ට ගහපු නිසා. එනිසා මේ අපි හිතනවා මේ ආණ්ඩුවට දැන් තියෙන බලයත් එක්ක බටලන්ද සම්බන්ධයෙන් අලුත් සාකච්ඡාවක් නිර්මාණය කිරීමට අවශ්‍ය නැහැ. නමුත් ඔබට පුළුවන් මේ සම්බන්ධයෙන් යම් කිසි ආකාරයේ නැවත වතාවත් මේ සම්බන්ධයෙන් හොයලා බලන්න. හැබැයි රනිල්ගේ සිදුවීම එක්තරා සිදුවීමක් පමණයි මේ සාකච්ඡා කරන එක සිදුවීමක් පමණයි ඒ යුගයේ. ඒ නිසා අපි ආණ්ඩුවට යෝජනා කරනවා ඒ දශකයේ ඇතුළත එම නැත්නම් 80 70 සිටම
71 සිටම 88 89 90 දක්වා මේ රටේ සිදු වුණු සෑම මනුෂ්‍ය ඝාතනයක් සෑම වදකාගාරයක් පිළිබඳව වහාම කොමිෂමක් පනවා ඒ පිළිබඳව රටට අනාවරණය කරන්න තිබුණා නම් වඩා හොඳයි කියන එක තමයි අපේ අදහස. අපි දන්නවා කාගෙත් කිල්ලෝට වල හුණු ටිංග තිබෙන බව. එනිසා අපි කියන්නේ මේ බටලන්ත වදකාකාරය සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහගේ සම්බන්ධයක් තිබුණාද නැද්ද කියන කාරණාව අපි ඒ ගැන දන්නේ නැහැ. නමුත් අපි වාර්තාව විශාල විදිහට සැලකිය යුතු ලෙස අධ්‍යයනය කරලත් නැහැ. අප දන්නේ මාධ්‍යවල පළවෙන වාර්තාවන් පමණයි. නමුත් අපි මෙතෙන්දි මතු කරන්නේ මේ අල් ජසීරා නාලිකාව හරහා මේ රටේ ඇතිව තිබෙන අලුත් සංවාදය පිළිබඳව අපේ අදහස විතරයි. කවුරු වුණත් මේ රටේ නීතිය පටහැනිව ගොස් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනිව ගොස් කටයුතු කර තිබෙනවා නම් ඒ පුද්ගලයාගේ තරහ තිරීමකින් තොරව නීතිය ක්‍රියාත්මක කිරීමට තමයි මේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුව මේ රටේ මහජනතාව විසින් පත් කරගෙන තිබෙන්නේ. එනිසා ඒ රනිල්ද කියන කාරණාව අපට ඇත්තටම අදාළ නැහැ. නමුත් මේ මොහොතේදී රනිල් වික්‍රමසිංහ පිළිබඳව ජාත්‍යන්තර දරන මේ අදහස පිළිබඳව අප වඩා සැලකිලිමත් විය යුතුයි කියන එක නැවත වතාවක් මතක් කරන්නට ඕනි. විශේෂයෙන්ම අරගලය සම්බන්ධයෙන් කාරණාවේදී ඔවුන් ඉස්මතු කළා හැමතිස්සෙම රනිල් වික්‍රමසිංහ මෙරට මහජනයාගේ නැත්නම් ජාත්‍යන්තර මානව හිමිකම් කඩ කරපු නායකයෙක් බවට ඔවුන් කියන්න උත්සාහ කළා. ඒ නිසා ඉතාමත්ම පැහැදිලි රනිල් ජාත්‍යන්තර ප්‍රජාවට ඉදිරියේ හිස නොනැමූ නිසා දන නොගැසූ නිසා ඔවුන්ට රනිල් එක්ක තිබෙන වෛරය කියන කාරණාව ඉතාමත්ම හොඳින් මෙතෙන්ද පෙළඹිවු වුණා. එහෙම නැත්නම් අර ඩොනල්ඩ් ට්‍රම්ප් කියනම වගේ ඇමරිකාවේ සල්ලි මේ රටේ අරගලයක් ඇති කරන්න වියදම් කරලා තිබෙනවා. එහෙම නැත්නම් විවිධ චෝදනා තිබෙනවා රාජ්‍ය නොවන සංවිධානවලට රට අරාජික කරන්න, ආණ්ඩුව අපහසුතාවයට පත් කරන්න, ආණ්ඩුව පන්නන්න, මේ රටේ මේ දේශපාලනික අර්බුදය නිර්මාණය කරන්න ජාත්‍යන්තරය සල්ලි වියදම් කර තිබෙන බවට දැන් කරුණු අනාවරණය වෙමින් පවතිනවා. ඒවා ඇත්තද නැද්ද කියන කාරණාව නෙමෙයි. නමුත් එවැනි සංවාදයක් ඇතිව තිබෙනවා. ඒ අනුව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විදිහට කිසිදු කාරණාවකට නොනැමී පක්ෂපාතී නොවි රටේ බහුමික අඛණ්ඩතාවය සහ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට තීරණය කිරීම තමයි අල් ජසීරා එකට මෙච්චර රිදිලා තිබෙන්නේ. මේක අද ඊයේ කතාවක් නෙමෙයි. 2002 එහෙම නැත්නම් 2001 ආණ්ඩුව වෙලාවේදී මේ රටේ සාම ගිවිසුමක් ක්‍රියාත්මක කරපු වෙලාවේදීත් LTT සංවිධානය සමග රනිල් වික්‍රමසිංහ ඇති කරගත් සාමගිවිසුම හරහා මේ රටේ සිදු වෙච්ච මහා දේශපාලනික විපර්යාසය පිළිබඳවත් මේ රටේ ජාත්‍යන්තර ප්‍රජාවට රනිල් එක්ක වේදනාවක් තරහක් තිබෙනවා. එනිසා ජාත්‍යන්තර ප්‍රජාව දැන සිටියා ඒ වෙලාවෙත් ප්‍රභාකරන් කිව්වා වගේම රනිල් වික්‍රමසිංහ කපටි නාරියෙක් බව. ඒ වෙලාවේදී ගත්ත තීන්දුව සම්බන්ධයෙන් ඔවුන් සෑහීමකට පත් වෙලා තිබුණේ නැහැ රනිල් වික්‍රමසිංහ මහත්මයා අගමැතිවරයා විදිහට. එතෙන් පටන් ලංකාවේ සිද්ධ වෙච්ච දේශපාලන විපර්යාසයන් දෙස ජාත්‍යන්තරය අවධානය යොමු කරමින් සිටියා. ඔවුන් තේරුම් අරගෙන තිබුණා ලංකාව රනිල් වික්‍රමසිංහ වගේ පරිණත දේශපාලන නායකයෙක් යටතේ එම නැත්නම් මේ රට යම් කිසි විදිහකින් ගෝඨාභය රාජපක්ෂ යන මාර්ගයේ ගිහින් එම නැත්නම් වෙනත් මාර්ගයක ගිහින් මේ රට ගොඩනැගුවොත් මේ රට ජාත්‍යන්තරයේ අතකොළුවක් බවට පත් වෙන්න තිබෙන අවස්ථාව අහිමි වෙනවා. ඒ නිසා මේ රාජ්‍යතාන්ත්‍රික ගනුදෙනුව කළ හැකි දේශපාලන නායකත්වයක් මේ රටට පවත්වාගෙන යන්නට ජාත්‍යන්තරය ඉඩ දෙන්නේ නැහැ. ඔවුන්ට උවමනාව තිබුණා මේ රටත් ලිබියාවක් බවට පත් කොට ඔවුන්ගේ අතෙහි නැටවෙන රටක් බවට පත් කරන්න. එනිසා ජාත්‍යන්තර ප්‍රජාව විවිධ සංවිධාන
රාජ්‍ය නොවන සංවිධාන මේ රට විනාශ කරන්න, මේ රට අර්බුදයකට ලක් කරන්න, දේශපාලන අර්බුදයක් නිර්මාණය කරන්න, මේ රට රාජ්‍ය වටන්න මුදල් වියදම් කරපු ඇති බවට විවිධ දේවල් කටකතා එහෙම නැත්නම් වාර්තා පළ වෙන්නට ගත්තා. දැන් රනිල් වික්‍රමසිංහ වගේ නායකයෙක් මේක ඉතාමත්ම හොඳින් දැන සිටියා. ඇමරිකාව, ඉන්දියාව එහෙම නැත්නම් වෙනත් යුරෝපීය රටවල්, දෙමළ ඩයස්පෝරාව මේ තත්ත්වය යටතේ කොහොමද හැසිරෙන්නේ කියන කාරණාව. ඒ නිසා රනිල් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය රැකගත යුතු නිසා, ඒ නිසා මේ රටේ නීතිය සාමය ආරක්ෂා කරගත යුතු නිසා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ලෙස සේනාධිනායකයා විදිහට, ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා විදිහට, ව්‍යවස්ථානුකූලව පත්වුණු ජනාධිපතිවරයා විදිහට ඔහු නිර්භීතව තීරණ ගැනීමෙහි වේදනාව තමයි අල් ජසීරා නාලිකාව ප්‍රශ්න කළේ කියලා අපි විශ්වාස කරනවා. අඩුම තරමේ ඔවුන් ලංකාවේ නීතියට ගරු කළේ නැහැ. ඔහු නීතියට ගරු කළේ නැහැ. ඔහු රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා වීම අවඥාවට ලක් කළා. නමුත් එය ලංකාවේ නීතිය. ඒ පිළිබඳ අපිට අදහසක් තිබෙනවා. අපටත් අදහසක් තිබෙනවා. නමුත් ලංකාවේ ව්‍යවස්ථාව අපේ නීතියට අනුව තමයි රනිල් වික්‍රමසිංහ මේ රටේ ජනාධිපතිවරයා උනේ. ඒක ප්‍රශ්න කරන්න, අපේ රටේ ව්‍යවස්ථාව ප්‍රශ්න කරන්න ජාත්‍යන්තර මාධ්‍යයට අයිතියක් තියනවද කියන කාරණාව තවත් එකක්. නමුත් ඔවුන් හැම දෙයකදීම උත්සාහ කළේ රනිල් වික්‍රමසිංහව කොටු කරන්න. ඔවුන් අරගලය සම්බන්ධයෙන්, මානව හිමිකම් සම්බන්ධයෙන් ගැටලුවේදීත් උත්සාහ කළා රනිල්ව කොටු කරන්න. ඒ වගේම ඔවුන් බැරිම තැන තමයි බටලන්ද කොමිසමට අදාළ වාර්තාවන් ඉදිරිපත් කළේ. දැන් අපේ රටේ ප්‍රශ්න විසඳගන්න ලංකාවේ නීතිය, ලංකාවේ අධිකරණය පිළිබඳව ස්වාධීන ක්‍රමවේදයක් පවතිනවා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කාදිනල්තුමා සහ ජනාධිපතිවරයා සහ මේ බෞද්ධ ජනතාවක් විතර, එහෙම නැත්නම් ශ්‍රී ලංකාවේ ආගමික සංහිඳියාවට තර්ජනයක් වෙන විදිහට, ඒ පිළිබඳව සංවාදයක් ඇති වෙන විදිහට තමයි අල් ජසීරා නාලිකාව ප්‍රශ්න කළේ. නමුත් රනිල් වික්‍රමසිංහ ඒවට අහුවෙන කෙනෙක් නෙවෙයි. හරිනම් අල් ජසීරා නාලිකාව රනිල් කියන විදිහට රනිල්ගේ සම්පූර්ණ සාකච්ඡාව ප්‍රචාරය කළ යුතුයි. නමුත් අපි දන්නවා ඒක මොකක්ද අපි ගන්න කෑල්ල කියලා තීරණය කරන්නේ ඒ මාධ්‍ය නාලිකාව ඔවුන්ගේ අභිමතයේ පරිදි. නමුත් එයින් සාකච්ඡාවට, සම්මුඛ සාකච්ඡාවට ඉදිරිපත්ව සිටින ආරාධිතයාට ඒ සාකච්ඡාවට සහභාගී වන්නාට අගතියක් නොවිය යුතුයි කියන එකත් අපි විශ්වාස කරනවා. නමුත් අපිට මතු කරන්නට ඕනුනේ අල් ජසීරා නාලිකාවට උවමනා වෙලා තිබුණා රනිල් වික්‍රමසිංහව කොටු කරන්න. ඒ නිසා අල් ජසීරාවට තියෙන උවමනාවම ලංකාවේ ඇතැම් දේශපාලන කණ්ඩායම් වලටත් තියෙනවා කියලා අපට පෙනෙන්නට තිබෙනවා මේ ඇතිවෙච්ච සංවාදය හරහා. ඒ නිසා ඔවුන්ට දැන් රනිල්ට ගහන්න ඕනේ නම්, එහෙම නැත්නම් රනිල්ව කොටු කරන්නට ඕනේ නම් මේ සාකච්ඡාව පදනම් කරගෙන කටයුතු කරන්නට පුළුවන් කියලා අපි විශ්වාස කරනවා. අපි දන්නවා ඒ ගෙවිච්ච වසර 2 රනිල් වික්‍රමසිංහ මේ රටේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කරපු කාලය නැවත මේ රට ඔසවා තැබූ බව ඇත්තක්. මේ ජාත්‍යන්තර ප්‍රජාවට දරා ගන්න බැරි වේදනාව ඒකයි. ඔවුන්ට උවමනාව තිබුණා ඒ අරාජිකත්වය පාවිච්චි කරලා ශ්‍රී ලංකාව ඔවුන්ගේ අතකොළුවක් බවට පත් කරන්න. ඒ නිසා ඔවුන්ට උවමනාව තිබුණා රජයක් නැති, රාජ්‍ය නායකයෙක් නැති, නීතියක් නැති, ප්‍රජාතන්ත්‍රවාදයක් නැති, සාමයක් නැති රටක් බවට නැවත මේ රට පත් කරන්න. ඒ නිසා අල් ජසීරාවෙන් ආවත්, එහෙම නැත්නම් ඇමරිකාවේ රාජ්‍ය නොවන සංවිධාන වලින් ආවත්, වෙනත් රාජ්‍ය නොවන සංවිධාන වලින් ආවත්, දෙමළ ඩයස්පෝරාවේ ඇජෙන්ඩාවල ආවත්, ජාතික ජනබලවේගයේ ඇජෙන්ඩාවල ආවත්, ජනතා විමුක්ති පෙරමුණේ ඇජෙන්ඩාවල ආවත් අප එකක් පැහැදිලිව කිව යුතුයි. ඔබට රනිල් වික්‍රමසිංහ කොටු කරගත නොහැකි බව. රනිල් දේශපාලනික වශයෙන් මේ රටේ නීතිය කඩලා තිබෙනවා නම්, ඔහු මේ රටේ සාමය කඩලා තිබෙනවා නම්, ඔහුට විරුද්ධව නීතිමය කටයුතු කරන එක නීතියේ වැඩක්. නමුත්
පසුගිය වසර දෙක තුළ මේ අල් ජසීරා කොටු කරන්න අල් ජසීරා සහ ජාත්‍යන්තර ප්‍රජාව මේ රනිල් සම්බන්ධයෙන් තියෙන අදහසම නම් මේ රටේ දේශපාලන පක්ෂ දරන්නේ ඒක අපට ප්‍රශ්නයක්. රනිල් වික්‍රමසිංහ ඒ වෙලාවේ පාර්ලිමේන්තුව රැකගන්න ගත්ත තීරණය වැරදිද කියලා මේ රටේ දේශපාලන පක්ෂ කියන්නට ඕනි. එනිසා කෝබ හරි වෙන්න ඕනේ එක්කෝ අල් ජසීරා හරි වෙන්නට ඕනි. අර සල්ලි පොම්ප කළ රාජ්‍ය නොවන සංවිධාන ගත්ත තීරණයද හරි රනිල් වික්‍රමසිංහ ගත්ත තීරණයද හරි. එදා රනිල් ඒ තීරණය ගත්තේ නැත්නම් අද අනුර කුමාර දිසානායකත් මහපාරේ තවමත් පිකටින් කරන තවමත් ස්ට්‍රයික් කරන වේදිකාවල පම්පෝරි ගසන නායකයෙක් පමණයි. නමුත් ඒ රනිල් වික්‍රමසිංහ ගත්ත විශිෂ්ට රාජ්‍යතාන්ත්‍රික අපි කැමති වුණත් නොවුණත් ඒ මොහොතේ ගත්ත විශිෂ්ට තීරණ හැල්ලුවට ලක් කරන්න ලෝකයේ කිසිදු ජන මාධ්‍ය ආයතනයකට හෝ පුද්ගලයෙකුට හෝ සදාචාරාත්මක අයිතියක් නැහැ කියන එකයි අපි විශ්වාස කරන්නේ. අල් ජසීරාගේ පදේට නටපු මිනිස්සු එහෙම නැත්නම් මේ අල් ජසීරාගේ කතාව ඔවුන්ගේ ප්‍රශ්න කිරීම අනුමත කරන අයම තමයි අපි හිතන්නේ රාජ්‍ය නොවන සංවිධානවල අර රනිල් වික්‍රමසිංහ කරපු කියපු රාජ්‍ය නොවන සංවිධානවල අතකුළු බවට පත්ව තිබෙන්නේ. ඒ අර්ථයෙන් බැලුවට පස්සේ අපි හිතනවා මේවට දක්වන ප්‍රතිචාර අනුව අපිට බලා ගන්නට පුළුවන් ඇත්තටම ජාත්‍යන්තර ප්‍රජාවේ ජාත්‍යන්තර දේශපාලන ඉත්තන්ගේ බලල් අත් කවුද කියන කාරණාව. හැබැයි මහත්තුරුනි එකක් කියන්නට කැමති. වෙඩි නොඅදින ආමට්කාරයක සිටින රනිල් වික්‍රමසිංහට ඔබ ගහන ගල් මුගුරු ප්‍රහාර නොවදී. එනිසා අපි ඉතාම අවධානයෙන් මතක් කරනවා ඕනෑම දෙයක් පිළිබඳව සාධාරණ පරීක්ෂණයක් කරන්න. නමුත් ජාත්‍යන්තර ප්‍රජාව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් දරන අදහස් ඔවුන්ගේ මේ සිත් රිදවීම එහෙම නැත්නම් ඔවුන්ට මේ දුක මේ වෛරය ඇති වෙලා තිබෙන්නේ රනිල් මේ රට ආරක්ෂා කරපු නිසා කියන එක පිළිබඳව දැන් ඉතා පැහැදිලි. ඒ අනුව ලෝකේත් රටේත් පොදු සතුරා බවට රනිල් වික්‍රමසිංහ පත්ව තිබෙනවා. කුමන බාධක ආවත් රනිල් මේ රට වෙනුවෙන් තීරණ ගන්න එක අත් නොහැරිය නිසා රනිල් මේ රටට ආදරය කරන එකත් නොහැරිය නිසා රනිල් තමන්ගේ ප්‍රතිපත්ති අත් නොහැරිය නිසා මේ රට අද මේ තත්ත්වයට පත්ව තිබෙනවායි කියන එකයි අපි විශ්වාස කරන්නේ. මේ රනිල් වික්‍රමසිංහට සුදුහුණු කෑමක් නොවෙයි. නමුත් රනිල්ට ගහනවා නම් අල් ජසීරා උනත් හොඳයි කියන මානසිකත්වයේ අපි නැහැ. අපි නැවත වතාවක් හමු වෙමු හැමෝම කතා වෙන තවත් කතාවකින්.